ආයිබෝවන් ඔන්න අද දවසෙත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට වැදගත්ම වෙන මාතෘකාවක් ගැන ඒ තමයි RP card legalized document කොහොමද track කරන්න කියන එක වගේම කොහෙන්ද අපි මේක ලංකාවේ collect කරගන්න කියන එක ගැන හුඟ දෙනෙක් දන්නේ නැහැ මේ ගැන අද මේ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ ගැන එකතු වෙලා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක හරි ඔන්න අපි බලමු දැන් කොහොමද අපි අපේ RP card හරි අපේ legalized document හරි track කරගන්න කියලා මුලින්ම Google එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට අපි type කරගන්නවා RMX tracking by reference number කියලා ඊට පස්සේ ගියාට පස්සේ මෙන්න පෙන්නවා ඒගොල්ලන්ගේ site එක වෙතට ගිහිල්ලා මෙතන click කරනවා මෙතන click කරාට පස්සේ ඒගොල්ලන්ගේ වෙන site එකට අපි යනවා මෙන්න මේ වගේ පෙන්නනවා අපිට interface එක මෙතනින් ගිහිල්ලා අපි by reference කියන එකට යනවා ඒකට ගිහිල්ලා මෙතන ක්ලික් කරගෙන පහලට ගියහම අපිට පෙන්නනවා by shipping reference කියලා. ඒක එහෙම තියාගෙන reference number කියන එක තැනට අපි reference number එක enter කරනවා. reference number එක තමයි අපේ වෙන්නේ. අපි VFS ගිහිල්ලා payment එක කරාට පස්සේ අපිට එනවා receipt එක. අනේ receipt එකේ උඩ තියෙනවා reference number කියලා. ඒකෙන් තමයි අපි හැම document එකක්ම ඒ number එක තමයි track කරගන්නේ. ඒක අපි හරියටම capital අකුරු තියෙනවා capital වලින් type කරලා numbers ටික හරියටම ඒ විදිහටම type කරගන්න ඕනි. ඊළඟට මෙතනට අපි ගිහිල්ලා country of organic කියන එකට ඉන්දියා කියලා දෙනවා. ඉන්දියා කියලා දීලා පහළට ගියන් අපිට මේ වගේ between and කියලා පෙන්නන්නේ මේ පෙන්නන්නේ date ටික අපි අද check කරන දවසේ නම් පිටිපස්සට තමයි දවස් ටික පෙන්නන්නේ. හරියට සති දෙකක් පිටිපස්සට පෙන්නනවා. ඒ ටික තමයි අපිට බලන්න ඉතින් අපි අරම ඉතින් track කියන එක click කරාට පස්සේ පොඩි වෙලාවක් ගියට පස්සේ අපිට අපේ result එක පෙන්නනවා කොහොමද කියලා තියෙන්නේ track වෙලාද මොකද්ද කියන එක අපිට එතනින් බලා ගන්න පුළුවන්. ඔන්න අපිට දැන් පෙන්නනවා අපේ result එක අපිට දැන් පේන shipment pound කියලා පෙන්නන්නේ අපේ shipment එක නෑ ඒ කියන්නේ තාම ready වෙලා නෑ අපේ document track වෙන්නේ නෑ track වෙන්න ගත්තට පස්සේ මෙතන මේ විදිහට නෙමෙයි පෙන්නන්නේ මීඩියටි වෙනස් විදිහට මම ඒකත් පෙන්නන්නම් ඔයාලට කොහොමද පෙන්නන්නේ කියලා දැන් අපිට නැතුණා මෙහෙම වෙන. ඉතින් අපි මේක කරන්න ඕනේ අපි දවස් ගාන ඉතින් උදේ හවස පොඩ්ඩක් මේක චෙක් කරලා බලන්න ඕනි. මොකද්ද මෙතන වෙන්නේ කියලා අපේ වැඩේ. ඔන්න දැන් අපිට බලා ගන්න පුළුවන් මේ වලට මම පෙන්නන්නේ ඔන්න tracking වෙනකොට පෙන්නන විදිය. දැන් මේක වෙන processing in transit කියලා පෙන්නනවා. ඊට පස්සේ delivered කියලා පෙන්නනවා. මේක දැන් එකේ දෙකේ ටික් වෙලා තියෙන්නේ. තුන්වෙනි එකට ආවට පස්සේ තුන්වෙනි එකෙත් මේ වගේ රයිට් මාර්ක් එකක් වැටෙනවා. එතකොට එතට ඇවිල්ලා අපිට පුළුවන් ඊට පස්සේ දවසකින් ගිහිල්ලා දෙබඩ ගොඩින් VFS එකට ගිහිල්ලා මේක ගන්න පුළුවන් අපේ ડોකියුමන්ට් එක. මේ විදිහට තමයි ඔන්න අපේ ආවට පස්සේ රිසල්ට් එක පෙන්වන්නේ. ඔන්න අපි ඒ දැක්කේ RP කාට හරි අපේ ડોකියුමන්ට් හරි ආවට පස්සේ ට්‍රැක් කරන්නේ කොහොමද කියලා. දැන් අපි යමු කොහොමද මේ එන අපේ ડોකියුමන්ට් හරි RP කාඩ් එක හරි අපි ගන්නෙ කොහෙන්ද කියලා බලාගන්න යමු. මේක අපි ගන්න ඕනි දෙබඩගොඩ හරියටම ගුවන්පාලම ගාව තමයි VFS එක තියෙන්නේ. එතනට ගිහිල්ලා තමයි අපි කලෙක්ට් කරගන්න ඕනේ ડોකියුමන්ට් එක. මෙතන ડોකියුමන්ට් එක ගන්න යනකොට ඔයාලා අනිවාර්යයෙන්ම අරගෙන යන්න ඕනි ඔයාලගේ પાස්පෝර්ට් එක ගෙනියන්න ඕනි. ඒ වගේම પાස්පෝර්ට් එකේ කොපි එකක් ගෙනියන්න ඕනි. ඊළඟට ඔයාලට මේ VFS ගියාට පස්සේ පේමන්ට් කරපු ස්ලිප් එක හම්බ වෙනවනේ. රෙෆරන්ස් නම්බර් එක තියෙන්නේ. අන්න ඒකේ ෆොටෝකෝපි එකක් අරන් යන්න ඕනේ. හැබැයි ඔරිජිනල් එකත් අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕනේ. මේ ටික තමයි අරගෙන යන්න ඕනේ. මේ ටික ගෙහින්ලා ඔයාලට ඔයාලගේ ලීගලයිස් ડોකියුමන්ට් හරි ඔයාලගේ RP කාඩ් එක හරි ආපුවම ඒක අරගන්න පුළුවන්. ඊළඟට මෙතනදී කියන්න ඕනේ අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා. ඒක තමයි ඔයාලගේ ලීගලයිස් ડોකියුමන්ට් ආපුවම ඒ ડોකියුමන්ට් ටික නමලා ස්ටෙප්ලර් දෙකක් ගහලා තියෙනවා. අන්නේ ස්ටෙප්ලර් දෙක කිසිම වෙලාවක ගලවන්න එපා. මොකද ඒ දෙක ගැලුවොත් ඔයාලගේ ප්‍රොසෙස් එක අහපුවම මුලින් ඉඳන් යන්න වෙනවා. මේක ෆිල්ලන් වලට ගෙනියනකම්ම අපි ડોකියුමන්ට් එක හරි පරිස්සමට ඒ ස්ටෙප්ලර් දෙක ගලවන්න නැතුව ගෙනියන්න ඕනේ. මේ ස්ටෙප්ලර් ටික ගලවන්නේ නැතුව ඔයාලා තමයි ඔයාලා මේ ડોකියුමන්ට් එක ස්කෑන් කරන්න ඕනේ. ස්කෑන් කරලා එන්ටර් ෆිල්ලන් එකට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ ටික අප්ලෝඩ් කරාට පස්සේ තමයි බබාලගේ එහෙම නැත්නම් ස්පවුස්ගේ ඩිසිෂන් එක අපිට එන්නේ. ඒ හින්දා මේ වැඩේ හරියට කරගන්න ඕනේ. මෙන්න මේ බිල්ඩින් එකේ හතරෙන් තට්ටුවට අපි යන්න ඕනේ. හතරෙන් තට්ටුවට ගිහිල්ලා ටෝකන් එකක් කරන් අපේ නම්බර් එක ආවට පස්සේ අපිට පුළුවන් අපේ RP කාඩ් එක හරි
අපේ ලීගලයිස් ඩොකියුමන්ට් හරි ඇවිල්ලා තියෙනවා නම් අපිට ඒවා අරගන්න පුළුවන් මෙන්න මෙතනදී. ඔන්න අපි කතා කරේ අද දවසේ අපේ ලීගලයිස් ඩොකියුමන්ට් කොහොමද ට්‍රැක් කරන්නේ, ඒ වගේම අපේ RP කාඩ් එක කොහොමද ට්‍රැක් කරන්නේ කියන එක තමයි මේ වීඩියෝ එකෙන් කතා කරේ. ඒ වගේම අපි කොහෙන්ද මේක ගන්න කියලා හුඟ දෙනෙක් දන්නේ නැති කාරණේ දෙබරගොඩ තියෙන මේ VPS එක තියෙන තැන ඒ කාරණා තමයි කතා කරේ. මේ වගේ තවත් වීඩියෝ අපි ඉදිරියට කරනවා. අපේ channel එක බලන්න, අපේ channel එක subscribe කරන්න, share කරන්න.